ඊළඟට දියසෑම් චිත්‍රයක් නිර්මාණය කරන්න අපිට අත්‍යවශ්‍යම සාධකය තමයි පින්සල්. එතකොට මේ පින්සල් ඒක නිෂ්පාදනය කරන ක්‍රියාවලිය අනුව අපිට කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මේකෙන් අපි හැමෝම දන්න සහ වඩාත්ම ප්‍රචලිත පින්සල් වර්ගය තමයි natural hair brushes කියන්නේ. ඒ කියන්නේ මේ පින්සල් නිෂ්පාදනය කරන්න ගන්නේ ස්වාභාවික සත්ව කෙඳි. ඒක ගොඩක් වෙලාවට මේක අශ්ව කෙඳි, මුගටින්ගේ ලෝම, ඒ වගේම ලේන්නුන්ගේ කෙඳි සහ එළු ලෝම වගේ දේවල් වලින් තමයි ඒවා නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ පින්සල් බොහොම මේ සුමටයි සහ මෘදුයි. හරිම නම්‍යශීලී. එතකොට මේ පින්සල් මේ ස්වාභාවික කෙඳි වලින් නිෂ්පාදනය කරන පින්සල් වල තියෙන විශේෂත්වය තමයි මේ පින්සල් වලට පුළුවන් ලොකු වතුර ප්‍රමාණයක් රඳා පවත්වා ගන්න. ඒ වගේම බොහොම නම්‍යශීලී සහ මෘදුයි මේ පින්සල්. ඒ වගේම අපි වෙළඳ පොලේ ගිහිල්ලා බැලුවොත් මේ පින්සල් ඉතාම මිලාදික වෙනවා. මොකද මේවා සත්තුන්ගෙන් ගන්න ගොඩක් වෙලාවට හෑන්ඩ් මේඩ් විදිහට මේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒක නිසා මේවා මිලිනුත් අධිකයි. නමුත් ඇත්තටම අපි ගුණාත්මක තත්ත්වයේ සලකලා බැලුවොත් අපිට දියසෑම් චිත්‍රයක් නිර්මාණය කරන්න වඩාත්ම පහසු වෙන්නේ මේ ස්වාභාවික කෙඳි වලින් නිෂ්පාදනය කරපු පින්සල් වලින්. ඊළඟ පින්සල් වර්ගය තමයි මේ කෘත්‍රිම කෙඳි වලින් නිෂ්පාදනය කරන පින්සල්. එතකොට මේ පින්සල් ගොඩක් වෙලාවට නයිලෝන් කෙඳි, පොලියස්ටර් වලින් නිෂ්පාදනය කරන කෙඳි මේ වගේ කෘත්‍රිම අමුද්‍රව්‍ය වලින් තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට දැන් මේ පින්සල් ගත්තොත් අපි මේවට වතුර රඳා පවත්වා ගන්න පුළුවන් හැකියාව ටිකක් අඩුයි. ඒ වගේම මේකේ මෘදු ගතියක් ටිකක් ස්වාභාවික කෙඳි තරම් මෘදු නෑ. නමුත් පොඩි ස්ප්‍රින්කල් ටිකක් පොඩි මෙහෙම ආතතියක් තියෙනවා මේ පින්සල් වල. කෙඳි ටිකක් ඝනකමින් වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ පින්සල් දැන් වර්තමානයේ වෙනකොට ඉතාම දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. සහ අර ස්වාභාවික කෙඳි වලින් නිෂ්පාදනය කරන පින්සල් තරමටම මේ වගේ මෘදුභාවය සහ වතුර රඳා පවත්වා ගන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දියුණු කරලා තියෙනවා. ඒක නිසා විකල්පයක් විදිහට ස්වාභාවික කෙඳි වලින් නිෂ්පාදනය කරන පින්සල් වලට හොඳ විකල්පයක් විදිහට මේ කෘත්‍රිම කෙඳි වලින් නිෂ්පාදනය කරන පින්සල් හඳුන්ලා දෙන්න පුළුවන්. ඊළඟට සමහර පින්සල් වර්ග නිෂ්පාදනය කරන ස්වාභාවික කෙඳි සහ කෘත්‍රිම කෙඳි මිශ්‍ර කරලා. එතකොට සමහරට ඒවා ලේයර් විදියට හරි නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම මිශ්‍ර වෙන විදියට හරි මේ පින්සල් නිර්මාණය කරනවා. එතකොට මේකෙදි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් අර ඒ දෙකේම තියෙන ක්වොලිටිස් එක පින්සලකට ගන්න එක. එතකොට මේ පින්සලුත් වර්තමානයේ ගොඩාක්ම ප්‍රචලිතයි. එතකොට සහ ඒවා ඊටාම මේ අපිට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අපේ නිර්මාණ කටයුතු සඳහා. ඒතර මම ඔයාලට පෙන්නන්න මේ තියෙන පොඩ්ඩක් ගෙවිච්ච ඒ වගේ පින්සලක් මම හිතන්නේ කොට මේ පින්සලේ මේ වර්ණ දෙකකින් තියෙන්නේ මේ කහ පාටට වගේ හුරු ස්වාභාවික කෙඳි සහ මේ ගෙවිලා අයින් වෙලා තියෙන ඒවා කෘත්‍රිම කෙඳි. ඒතකොට මේ විදිහට ලේයර් විදිහට නිෂ්පාදනය කරනවා පින්සල්. මේ පින්සල් වර්ග විවිධ මිල ගණන් වලින් වෙළඳ පොළට එනවා. එතකොට මිල අධිකම පින්සල් වර්ග ඒවා ගොඩක් වෙලාවට ස්වාභාවික කෙඳි භාවිතා කරලා අතින් නිර්මාණය කරන පින්සල්. ඒතර උදාහරණයක් විදිහට මේ තියෙන පින්සල ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේ කෙඳි ස්වාභාවික කෙඳි සහ මේ කම්බියකින් මේක ගැට ගහලා නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ වගේ පින්සල් ඊටාම මිල අධික පින්සල් වෙනවා වෙළඳ පොලේ තියෙන. හැබැයි මේ වගේ ඒ තියෙන ක්වොලිටි එක මේ වගේ තියෙන ගුණාත්මක භාවයත් ඒ වගේම ඊටාම ඉහළයි. එතකොට මේ වගේ මැෂින් වලින් නිෂ්පාදනය කරන පින්සලුත් වෙළඳ පොලේ තියෙන මේවා ටිකක් අර හෑන්ඩ්මේඩ් බ්‍රෂස් වලට වැඩිය මිලෙන් අඩුයි. නමුත් තාම ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත වෙනවා. වෙළඳ පොලේ තියෙන මේ පින්සල් වර්ග ඒ වගේ මූලික හැඩය අනුව විශේෂයෙන් මේ වගේ කෙඳි සකස් කරලා තියෙන හැඩය අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. දැන් අපි ගත්තොත් round brushes, flat brushes, filbert brushes, ඒ වගේම rigger brushes, dagger brushes, hake brushes මේ විදිහට එක එක නම් වලින් මේ පින්සල් හඳුන්වනවා. එතකොට මේ විශේෂිත හැඩයක් නිර්මාණය කරලා තියෙන විශේෂ කාර්යයක් සඳහා. ඒ කියන්නේ එක එක පින්සලෙන් ගහන්න පුළුවන් බ්‍රෂ් පාරවල් එකිනෙකට වෙනස්. ඒ වගේම සමහරලාට වතුර රඳා පවත්වා ගන්න පුළුවන් හැකියාව ඒ වගේ දේවලුත් පින්සලින් පින්සලට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ එක් එක් හැඩයෙන් නැත්නම් එක් එක් පින්සල් වර්ගයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකක්ද කියන එක දැනගෙන ඉන්න එක බොහොම වැදගත් වෙනවා අපේ නිර්මාණ කටයුතු සඳහා. මේ පින්සල් වර්ග වෙළඳ පොලේ අපිට මේ දිග හැන්ඩල් එක සහ
කොට හැන්ඩල් එක විදිහට තියෙන ඒවා ගන්න පුළුවන්. එතකොට මේක අපි තෝරගන්නකොට අපි මේක පාවිච්චි කරන විදිහ අනුව Tamanට හුරු පුරුදු විදිහ අනුව Tamanට තෝරගන්න පුළුවන්. දැන් මම නම් සාමාන්‍ය මේ වගේ දිග හැන්ඩල් එකක් තියෙන එකක් පාවිච්චි කරන්න කැමතියි. ඒතර ඒක නිසා Taman පාවිච්චි කරලා බලලා Tamanට වඩා පහසු වෙන්නේ මොන වගේ එකක්ද කියලා බලලා තෝරගන්න පුළුවන්. මේ පින්සල් වල කෙඳි වල දිගත් විවිධාකාරයෙන් එනවා. දැන් අපි මේ පින්සල් දෙක ගත්තොත් එimhe ඔයගොල්ලෝ පේනවා මේ එකම ප්‍රමාණය වුණත් එක පින්සලක කෙඳි ටිකක් දිගට තියෙනවා. එතකොට මේ වගේ විවිධ දිග ප්‍රමාණයෙන් එනවා. එතකොට මේ පින්සල් වල කෙඳි දිග වැඩි වෙන්න මේකේ වතුර රඳවා පවත්වා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තට මේ පින්සල කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. එතකොට අපි තීරණය කරන්න ඕන අපි කරන්න යන වැඩේට අනුව මේ පින්සලේ කෙඳි දිග තියෙන එකක් ගන්නවද කෙඳි කොට එකක් ගන්නවද කියලා. සාමාන්‍යයෙන් ආධුනික චිත්‍ර ශිල්පියෙකුට නම් එයාට වඩා පහසුයි කෙඳි කොට එකක් ගන්න එක. මොකද ඒක හසුරවන්න ටිකක් පහසුයි. කෙඳි දිග එකක් ගත්තොත් ඒකෙදි ගොඩක් වෙලාවට පොඩි ඉම්ප්‍රෙෂනිස්ටික් ලුක් එකක් අපිට ගන්න පුළුවන් ඒ පින්සල් වලින් කරන චිත්‍රවල. ඒක නිසා අර තමන් පාවිච්චි කරලා බලලම තමයි මේක ඇත්තටම හොයාගන්න ඕන. තමන්ට ගැලපෙන්නේ පින්සලේ කෙඳි දිග එකක්ද සහ කොට එකක්ද කියන කාරණේ. ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත පින්සල් සාමාන්‍යයෙන් මිලෙන් ගොඩක් අධික වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් වින්සන් ඇන් නිව්ටන්, හෝල්බේන්, ඩා වින්සි, ස්කෝඩා, රෝස්මරි ඇන්ඩ් කෝ, ජැක්සන් ආර්ට් සප්ලයිස්ලා හදන පින්සල්. ඒතකොට මේ වගේ පින්සල් වර්ග සාමාන්‍යයෙන් මිල ගොඩක් අධික වෙනවා. නමුත් ඇත්තටම මේ වගේ ගුණාත්මක තත්ත්වය ගොඩක්ම ඉහළයි. ඒත් එක්කම අපිට සාමාන්‍යයෙන් අඩු මුදලකට අපිට ගන්න පුළුවන් Chinese water color brushes. එතකොට මේ Chinese water color brushes ඇත්තටම චීනයේ අයට සාමාන්‍යයෙන් water color කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මොකද ඒගොල්ලෝගේ ට්‍රැඩිෂන් එක තමයි water color වල පරණම water color ට්‍රැඩිෂන් එක. ඒතර ඒගොල්ලෝ නිෂ්පාදනය කරන පින්සල් තියෙනවා. එතකොට ඒවත් ඉතාම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පින්සල් තියෙනවා සහ ඒවා මිලෙන් අඩුයි. එතකොට අපිට පාවිච්චි කරලා බලලා තෝරගන්න පුළුවන් අපි පාවිච්චි කරන්න ඕන මොන වගේ පින්සල්ද කොයි වගේ ස්වභාවයේ පින්සල්ද කියන එක. මේ සඳහන් කරපු ගොඩක් මේ පින්සල් වර්ග ඇත්තටම අද ලෝකල් මාකට් එකේ තියෙනවා. ඒ වගේම අපිට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් මේ හැම පින්සල් වර්ගයක්ම වගේ. ඒතර ඇත්තටම මේ ලංකාවෙන් ගන්නවට වැඩිය අපිට අඩු මුදලට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් මේ පින්සල්. ඒක නිසා අපිට ඇත්තටම ඉස්සර වගේ දැන් අපිට ඕන පින්සල් නැහැනේ අපිට මේව ලංකාවට එන්නේ නැහැ නේ කියලා දුක් වෙන දෙයක් නැහැ. අපිට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ පින්සල් වර්ග කිහිපයක ඒවා පාවිච්චි වෙන්නේ මොන වගේ කාර්යයන් සඳහාද කියන එක. මේ වගේ පැතලියට කෙඳි තියෙන බ්‍රෂ් වලට අපි කියනවා ෆ්ලැට් බ්‍රෂස්. එහෙම නැත්නම් මේ වගේ ලොකුවට මෙහෙම පැතලියට කෙඳි තියෙන ඒවාට අපි කියනවා හේග් බ්‍රෂස් කියලා. අපි මුලින්ම බලමු මේ ෆ්ලැට් බ්‍රෂස් එහෙම නැත්නම් හේග් බ්‍රෂස් මොන වගේ වැඩවලටද ගන්නෙ සහ කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා. පින්සල් වල ලොකුම පින්සල් ඉන්නේ ඇත්තටම ෆ්ලැට් බ්‍රෂස්. පැතලි හැඩයෙන් යුතු පින්සල් තමයි මේ ලොකුම සයිස් වලින් එන්නේ. එතකොට මේ පින්සල් වල මේ ප්‍රමාණය සයිස් එක මේ පින්සලේ මිටේ ගොඩක් ලාට ගහලා තියෙනවා. එතකොට හැබැයි මේ පින්සල් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙන්න මේ අංක එක වුණාට සමහරට මේ පින්සලේ ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒකත් චුට්ටක් අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ලොකුම ෆ්ලැට් බ්‍රෂස් අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ බ්‍රෂස් එහෙම නැත්නම් මේ වගේ පැතලි පින්සල් අපි පාවිච්චි කරනවා සමහරවිට අපිට කොලේ තෙත් කරගන්න ඕන අවශ්‍යයි. දැන් මම නම් විශේෂයෙන් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරනවා. කොලේ තෙත් කරගන්න අවශ්‍ය වෙලාවලදී. ඒ වගේම ලොකු පදාස ආවරණය කරන්න උනා. අපිට ලොකු ප්‍රදේශයක් එකපාර වහගන්න ඕන වුණොත් අපිට ඒකට මේ වගේ පැතලි පින්සලක් පාවිච්චි කරන එක තමයි ඊටාම සුදුසු වෙන්නේ. සාමාන්‍යයෙන් ආධුනික චිත්‍ර ශිල්පියෝ ගොල්ලෝ මේ වගේ පොඩි පින්සල් වලින් මේක කරන්න යනවා. එතකොට ඇත්තටම වෙන දේ තමයි ගොඩක් පැල්ලම් හිටින්න පුළුවන් අවස්ථාව වැඩි. ඒතර ඒක නිසා ඊටාම සුදුසු දේ තමයි මේ වගේ පැතලි පින්සලක් ඒකට පාවිච්චි කරන එක. එතකොට මේවා එක එක කෙඳි වර්ග වලින් එනවා. දැන් මේ මංගාව තියෙනවා නම් ගෝඩ් හෙයා එළු කෙඳි වලින් නිෂ්පාදනය කරපුවා. ඒ වගේ විවිධ කෙඳි වලින් මේ පින්සල් එනවා. ඒකට ඒකේ වතුර රඳා පවත්ව ගන්න පුළුවන් හැකියාව ඊටාම වැඩි. අර පැල්ලම් හිටින්නේ නැතුව අපිට ඕන කොටසක් ඊටාම ෂණිකව වර්ණ කරගෙන ගන්න පුළුවන් හැකියාව මේ
පැතලි පින්සල් වලට තියෙනවා. ඒ වගේම මේ පොඩි flat brushes. දැන් මේවායෙන් අපිට පුළුවන් rectangular shape brush stroke එකක් ගන්න. එතකොට මේ කොටු හැඩේ පින්සල් පාරවල් අපිට සමහරට යොදා ගන්න පුළුවන් අපේ චිත්‍රයේ සමහර කොටස් සඳහා. දැන් සමහර ලෝකයේ චිත්‍ර ශිල්පියෝ ඉන්නවා මේ වගේ ඒවා බහුලව යොදා ගන්න තමන්ගේ චිත්‍ර නිර්මාණ කටයුතු සඳහා. flat brushes සහ hake brushes වගේම ලොකු ප්‍රදේශ ආවරණය කරන්න අපිට මේ වගේ mob brushes පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ හැඩය අපි ගත්තොත් එහෙම මේක ගොඩක් මොබ් එකකට වගේ සමාන මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඒතකොට මේකේ තුඩ ගොඩාක් උල් හැඩයට නැහැ. නමුත් අපි මේක වතුරේ මෙහෙම එබුවට පස්සේ අපිට මේකේ හොඳ මෙහෙම පොයින්ට් හැඩයක් හදා ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ පින්සල් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ලොකු ප්‍රදේශ ආවරණය කරන්න. මොකද මේ පින්සල් ගොඩක් වෙලාවට එන්නේ ස්වාභාවික කෙඳි වලින්. ඒතකොට ඒක නිසා ලොකු වතුර ප්‍රමාණයක් මේකට අල්ල ගන්න පුළුවන්. ඒතකොට ඊටාම පහසුවෙන් අපිට ලොකු area එකක් cover වෙන්න පාට කරන්න පුළුවන් මේ mob brushes වලින්. round brushes. round brushes සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ උඩක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ හැඩයකින් තමයි යුක්ත වෙන්නේ. එතකොට මේ round brushes අපි සලකනවා multi purpose brush එකක් විදිහට. එහෙම නැත්නම් බහුකාර්ය brush එකක් විදිහට. එහෙම සලකන්නේ මේකේ තියෙනවා මේ හොඳ point එකක්. ඒ වගේම මේ brush එක මෙහෙම අපි press කරාම මෙහෙම තද කරාම කොලයට මේකේ පැත්තෙන් අපිට පුළුවන් ලොකු පින්සල් පහරවල් ගහන්න. එතකොට ඒ හැකියාව නිසා ගොඩක් වෙලාවට අර ලොකු areas වලට පස්සේ තියෙන හැඩතල අපි වර්ණ කරන්න ගන්නේ ගොඩක් වෙලාවට මේ round brushes. එතකොට මේක බොහොම හසුරවන්න පහසුයි සහ අපිට වැඩ කිහිපයක් මේ brush එකෙන් කරන්න පුළුවන්. එතකොට අපි හිතමු ආධුනිකයෙක් මුලින්ම පින්සල් තෝරගන්නකොට අපිට මෙහෙම එකක් ගත්තොත් අපිට වැඩ කිහිපයකට මේ පින්සල යොදා ගන්න පුළුවන්. round brush වගේම අපිට multi purpose brush විදිහට හඳුන්වන්න පුළුවන් මේ වගේ angle brushes, ඒ වගේම dagger brushes. එතකොට මේ වගේ පින්සල් මේ වගේම පුළුවන් අපිට මේ තුඩ පාවිච්චි කරලා පොඩි detail වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ flat ඉදිරිපස කොටස පාවිච්චි කරලා අපිට පුළුවන් ලොකු කොටස් වර්ණ කරන්න. මේ පින්සලට අපි කියනවා sword liner brush එක කියලා. එතකොට මේ පින්සලත් අපිට බොහොම ප්‍රයෝජනවත් පින්සලක්. මොකද මේකෙන් අපිට පුළුවන් ඉතාලම සියුම් රේඛා අඳින්න පුළුවන්. රේඛාවේ මහත අපිට අඩු වැඩි කරන්න පුළුවන් මේක මෙහෙම තද කරාම. ඒත් එක්ක මෙහෙම අවිධිමත් පින්සල් පහරවල් අපිට මේකෙන් ගහන්න පුළුවන්. බොහෝ වෙලාවට අර ගස්වල අතු එහෙම අඳිනකොට අපිට ඉතාලම ප්‍රයෝජනවත් වෙන brush එකක් තමයි මේ sword liner brush එක. ඊට පස්සේ මේ වගේ fan brushes මේක නිකන් ඉදලක වගේ හැඩයක් තියෙන්නේ. එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් විශේෂ අවස්ථාවන් වලට. දැන් අපි මේකේ කෙඳි ගොඩක් වෙලාවට මෙහෙම ඈත් වෙලා තියෙන නිසා ඉදලක වගේ මේකෙන් අපි මෙහෙම brush stroke එකක් ගැහුවම මේ ඉරි සහිත පින්සල් පාරක් තමයි වදින්නේ. ඒතර ඒ වගේ පින්සල් පාරවල් අපිට චිත්‍රයේ විශේෂ තැන් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් මේකත් සමහර අවස්ථාවලට අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන පින්සලක්. ඒ වගේම මෙන්න මේ වගේ හැඩයක් තියෙන පින්සල් වලට අපි කියනවා cat tongue brushes කියලා. මේක නිකන් පූසෙක්ගේ දිව වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඒතකොට මේකත් අපිට වැඩ කීපයකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ brush එකක්. ඒතකොට මේකේ මෙහෙම point එකක් තියෙනවා අපිට පුළුවන් detail වැඩ කරන්න සහ මේ දෙපැත්තේ තියෙන කොටස් වලින් අපිට බොහොම පහසුවෙන් ලොකු කොටස් වැඩ කරන්නත් පුළුවන්. මේ cat tongue brush එකට ටිකක් සමාන මෙන්න මේ වගේ හැඩයෙන් තියෙන පින්සලකට. දැන් මේ පින්සලේ ඉස්සරහා රවුමට තියෙන්නේ. ඒතකොට මේ පින්සලට අපි කියන filbert brush එකක් කියලා. එතකොට මේ පින්සල අපිට පාවිච්චි කරන්න පුළුවන් චූටි පින්සල් පාරක ඉඳලා දැන් අපි මේක ගොඩක් තද කරන්නේ නැතුව මෙහෙම ගැහුවොත් පොඩි පින්සල් පාරක් ගහන්න පුළුවන්. ඒ වගේම මේක තද කරාම අපිට මේ පින්සල් පාරේ තියෙන ඝනත්වය පළල වැඩි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ විවිධාකාරී පින්සල් පාරවල් සඳහා මේ brush එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනයි අපිට මේකේ angle එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ පැත්ත පාවිච්චි කරලා අපිට අර දාපු වර්ණ ඉවත් කරන්න පොඩි තැන් මතු කරගන්න අපිට මේ පින්සල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ වර්ණ අපි දාපු වර්ණ කොටස් ඉවත් කරගන්න අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉතාලම ප්‍රයෝජනවත් brush එකක් තමයි මේ ඉරඩිකේටර් brush එක. දැන් මේකේ අපි ගත්තොත් ඉතාලම මේ සියුම් සහ කොට කෙඳි තමයි තියෙන්නේ මේකේ. එතකොට අපි මොනවා හරි වර්ණ දැම්මට පස්සේ අපිට ඒ වර්ණ ඉවත් කරන්න ඕන නම් අපිට අයින් කරගන්න ඕන නම් රේඛාවක් වගේ එකක් නැවත මතු කරගන්න ඕන නම් අපිට මේ පින්සල පාවිච්චි කරලා මෙහෙම ක්‍රමයෙන් මේක ඉවත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ ඉරඩිකේටර් brush එක. එතකොට මේ වගේ brush එකක් අපිට නැත්නම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් flat brush එකක් අරගෙන කොටට කපලා මේකේ කෙඳි කොටට කපලා අපිට හදා ගන්න පුළුවන් මේ වගේ ඉරඩිකේටර් brush එකක්.
මේක ගොඩක් ප්‍රයෝජනවත් බ්‍රෂ් එකක් අපිට DSM චිත්‍ර නිර්මාණයේදී. මේ Chinese watercolor brushes කාරණා කීපයක් නිසා සුවිශේෂී වෙනවා. මේ පින්සල් නිෂ්පාදනය කරන චීනය අවුරුදු ගණනාවක දීර්ඝ watercolor tradition එකක් තියෙන රටක්. ඒකට ඒගොල්ලෝ ඒ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක තමයි මේ පින්සල් නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක පාවිච්චි කරන අපට ගොඩක් වාසිසහගත තත්ත්වයන් තියෙනවා. එකක් තමයි මේ පින්සල් මිලෙන් අඩුයි. හරි? ඒ මිලෙන් අඩු වුණාට මේකේ ගුණාත්මක මට්ටම ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒතකොට මේ පින්සල් ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නේ නිෂ්පාදනය කරන්නේ මේ ස්වාභාවික කෙඳි වලින්. එතකොට මේකේ water holding ability එක වතුර රඳා පවත්වා ගන්න හැකියාව ඉතාම ඉහළයි. එතකොට මේ කෙඳි සමහර වගේ දිගට එනවා මීට වැඩි සහ කොටට එනවා. ඒ කොහොම ආවත් මේකේ වතුර රඳා පවත්වා ගන්න පුළුවන් හැකියාව වැඩි. ඊටත් වඩා මේක සුවිශේෂී වෙන්නේ මේ පින්සල් වල ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ප්‍රමාණය ඉඳලා මේ වගේ පොඩි ප්‍රමාණය දක්වා සහ තව මීට වැඩි ලොකු ප්‍රමාණයෙන් සහ මීටත් වැඩි චූටි ප්‍රමාණයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් මේ පින්සල් එනවා අපේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදියට මේක යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ පින්සල අපි මෙහෙම වතුරේ ඔබලා අපි මෙහෙම පැතලි කරොත් එහෙම අපිට මේක ෆ්ලැට් බ්‍රෂ් එකක් වගේ යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැතලි පැත්තේ අපිට මේ උලෙන් මේ තියෙන දාරේ මුල හරියෙන් අපිට පුළුවන් තාම සියුම් කොටස් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේක මෙහෙම පොළේට තෙරපුවාට පස්සේ මෙහෙම අපිට ලොකු පින්සල් පහරවල් වැඩ කරන්නත් පුළුවන්. ඒත් එක්කම අපි මේක වතුරේ ඔබලා මේ විදිහට අපිට මේක පොයින්ට් කරාම සියුම් රේඛාවක් පවා මේකෙන් ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් කාර්යයන්ට යොදා ගන්න පුළුවන් බහුකාර්ය පින්සලක් විදිහට මේ Chinese watercolor brush එක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තියෙන ඩිසයින් එක. මේකේ ඩිසයින් එක ගත්තොත් එහෙම අපි මේ පැත්ත මෙහෙම හීනි වෙලා මෙතින් ගොඩක් වෙලාට මහත් වෙන්න එන්නේ. ඒතකොට මේ weight එකත් එක්ක අපිට මේක හසුරවන්න ඉතාම පහසුවක් තියෙනවා. ඒත් එක්කම අපිට මේක උඩින් අල්ලන්න පුළුවන් ඕනනම් ඩීටේල් වෙනකොට අපිට මේකේ මෙහෙම එන්න පුළුවන් මුල හරියට. එතකොට ඒ වගේ මේ පින්සල අපිට කාරණා කීපයකට ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ටත් මේක සාමාන්‍යයෙන් අපිට ලංකාවේ වෙළඳ පොලේ අපිට හොයාගන්න අමාරුයි. නමුත් අපිට මේක ඔන්ලයින් ඕඩර් කරලා අපිට ගෙන්න ගන්න පුළුවන්. මිලත් ගොඩක් අඩු නිසා තාම හොඳ පින්සලක් විදියට කියන්න පුළුවන් DSM චිත්‍ර ආරම්භ කරන කෙනෙකුට. ඒ වගේම මෙන්න මේ වගේ ඊටාම සියුම් තුඩ තියෙන දිග කෙඳි තියෙන පින්සල් අපි හඳුන්වන රිගර් බ්‍රෂස් කියලා. ඒතර මේ රිගර් බ්‍රෂස් අපිට ගන්න පුළුවන් දිග සියුම් රේඛා අඳින්න ගන්න පුළුවන් සහ ඊටාම සියුම් කොටස් වැඩ කරන්නත් මේ චූටි තුඩ තියෙන පින්සල අපිට යොදා ගන්න පුළුවන්. සමහර විශේෂිත කාර්යයන් සඳහා නිෂ්පාදනය කරන පින්සලුත් වෙළඳ පොලේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි DSM චිත්‍රයක සුදු ඉතුරු කරගන්න අපි පාවිච්චි කරන මේ වගේ මාස්කින් ෆ්ලුයිඩ්. එතකොට මේ මාස්කින් ෆ්ලුයිඩ් සාමාන්‍ය පින්සලකින් අපිට ආලේප කරන්න බෑ. මොකද මේක බොහොම ඉක්මනට වේලෙනවා. වේලුණාට පස්සේ මේ පින්සල ඒ කෙඳි එකට ඇලිලා ගල් වෙනවා. ඒක නිසා එහෙම කෙඳි ඇලෙන්නේ නැති පින්සලක් විදිහට අපිට මෙන්න මේ රබර් ටිප් එක තියෙන පින්සල වෙළඳ පොලින් මිලදී ගන්න පුළුවන්. ඒතකොට මේකේ දෙපැත්තම මේ විදිහට රබර් ටිප් එකක් තියෙනවා පොඩි තුඩක්. ඒතකොට මේකෙන් මාස්කින් ෆ්ලුයිඩ් අරගෙන අපි මෙහෙම ගාන්න පුළුවන්. එතකොට මේක රබර් වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා මේක එකට අර කෙඳි වගේ ඇලිලා විනාශ වෙන්නේ නැහැ. එතකොට මේ පින්සල් පාවිච්චි කරනකොට දැනගෙන ඉන්න ඕන කාරණා කීපයක් මම කියන්නම්. එකක් තමයි අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා චිත්‍රයක් අඳිනකොට පොඩි පින්සල් වලින් විතරක් අඳින්න. නමුත් හැකි හැම වෙලාවකම ලොකු පින්සලක්ම පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එතකොට ඒකෙන් අපිට පින්සල් පාරවල් ගහන්නේ කොහොමද? ඒ පින්සලේ තියෙන එක එක varieties එකද අපි තුත් මේ වගේ බ්‍රෂ් එකක් ගත්තොත් මේකේ මෙතනින් වැඩ කරාම කොහොමද එන්නේ? මේක ප්‍රෙස් කරාම කොහොමද ඉෆෙක්ට් එකක් දෙන්නේ? ඒ වගේ ගොඩාක් දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන් ලොකු පින්සලකින් වැඩ කරාම. ඒක නිසා මම හිතනවා ආරම්භ කරන කෙනෙක් ලොකු පින්සලකින් වැඩ කරන එක ඉතාම හොඳ දෙයක් කියලා. ඒ වගේම මේ පින්සල අපි අල්ලනකොට පුළුවන් තරම් මේ පින්සලේ ඉහළ කෙළවරින් අපි අල්ලන්න උත්සාහ කරන්න ඕන. මොකද එතකොට අපිට මේ පින්සල නිදහසේ හසුරවන්න පුළුවන් සහ අපිට චිත්‍රේ පැහැදිලිව බලා ගන්න පුළුවන් ඒ වැඩ කරන කොටස. ඒකට ඒ වගේම අපිට ඩීටේල් කරනකොට චිත්‍රයේ ටික ටික විස්තරාත්මක කොටස් වලට එනකොට පින්සලේ පහළට අත අරගෙන එන්න පුළුවන්. ඒත් එක්කම මේ පින්සල අල්ලනකොට අපි පුළුවන් තරම්
අත සැහැල්ලුවෙන් අල්ලන්න ඕන. දැන් අපි දැකලා තියෙන සමහර චයිනීස් ට්‍රැඩිෂන් වල ඒගොල්ලෝ දියසාම් චිත්‍ර අඳින්න පුරුදු කරනකොට මේ මෙතන බිත්තරයක් හරි තක්කාලි ගෙඩියක් හරි තියලා අඳින්න පුරුදු කරනවා. ඒකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ මේක බොහොම සැහැල්ලුවෙන් අල්ලන්න ඕන. අත ගොඩක් තද කරොත් ඒ බිත්තරේ බිඳිනවා. නැත්තම් තක්කාලි ගෙඩිය පොඩි වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි පුහුණු වෙන කෙනෙක් තාම සැහැල්ලුවෙන් බ්‍රෂ් එක මේ ඉහළ කෙළවරින් අල්ලන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. මේ පින්සල් පාවිච්චි කරාට පස්සේ අපි මේ පින්සල් ඉතාම හොඳින් හොදන්න ඕන. ඒකට ඒකට අපිට වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ පින්සල හොදලා මේ වගේ අපිට ක්ලිප් එකක් හම්බුනොත් මේ ක්ලිප් එක ඇතුළට මෙහෙම දාලා තියෙන එක. එතකොට මොකද වෙන්නේ මේ වතුර මේකේ ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය අපි හොදලා ඉතුරු වෙන වතුර ටික වාෂ්ප වෙන්නේ නැහැ මේ ක්ලිප් එක ඇතුලේ මෙහෙම සීල් වෙලා තියෙනකොට. එතකොට මේ පින්සලේ කෙඳි ඉක්මනටම සවුත්තු වෙලා මේව ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා මේක වේලෙන්න තියන්න ඕන. එතකොට ගොඩක් අය ඊළඟට කරන වැඩේ තමයි මේ පින්සල මේ අතට කප් එක හරි මොකක් හරි එකක මෙහෙම දාලා තියෙනවා. එතකොට මේ අපි හේදුව වතුර ටිකයි සමහරට මේකේ පාට තාම සියුම් පාට කෑලි මේක ඇස්සේ තියෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ මෙන්න මෙතනින් අස්සට බහින්න පුළුවන්. එතකොටත් ඒ වතුර සහ මේ තෙතමනේ රැඳිලා මේ පින්සලේ තියෙන කෙඳි ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට හොඳම දේ තමයි මේ විදිහට පැතලි රෙදි කෑල්ලක් හරි ටිෂු එකක් හරි මත මේ පින්සල තියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම එල්ලලා මේ කෙඳි ටික යට අතට තියෙන විදිහට මේක තියන්න. එතකොට මේ තියෙන වතුර ඔක්කොම පල්ලෙහාට බේරලා ඊටාම හොඳින් මේක වේලෙනවා. ඉතින් මේ විදිහට අපි පින්සල් තියාගත්තොත් අපිට සෑහෙන කාලයක් මේ පින්සල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පින්සල් අපි කොහේ හරි ගෙනියනවා නම් අපිට පුළුවන් මේ වගේ ස්ටෝරේජ් බෑග් එකක මේ පින්සල් දාගෙන අරගෙන යන්න. එතකොට මේක රෙදි වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා මේ පින්සල් අපි වැඩ කරලා අපහු ගේනකොට තෙතමනේ තිබුණොත් මේ රෙද්දට මේක උරා ගන්නවා. ඒත් එක්කම අපිට මේ විදිහට මේක රෝල් කරලා එම ගැට ගහලා අපිට තාම පහසුවෙන් ආරක්ෂිතව මේ පින්සල් අපිට අරගෙන යන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ පින්සල් අපිට පරිස්සමෙන් තියාගන්න පුළුවන් මේ වගේ බෑග් එකක් අපි පාවිච්චි කරමු. තමන්ගේ චිත්‍ර නිර්මාණ කටයුතු සඳහා මොන වගේ පින්සල්ද යොදා ගන්න ඕනි කියන එක ඒක තමන්ම තීරණය කරන්න ඕන දෙයක්. ඉතින් සමහරවිට මට හොඳයි කියලා හිතන පින්සල් තව කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. ඊළඟට අපි පුරුදු වෙලා තියෙන දේ තමයි මේ පින්සල් පාවිච්චි කරනකොට මේක වතුර භාජනය දාලා තියන්න. අතරම මෙහෙම දාලා තිබ්බොත් එහෙම ගොඩක් වෙලාවට මේ ඇතුළට වතුර කාන්දු වෙලා මේ මිටට පවා ඊටාම ඉක්මනින් මේ කෙඳි ගැලවිලා යන්න පුළුවන්. මිට පිපිරිලා යන්න පුළුවන්. ඒකට ඒක නිසා හැකි හැම වෙලාවකම මේක වතුර භාජනය ඇතුලේ දාලා තියන්නේ නැතුව එළියෙන් තියෙන එක තමයි ඊටාම සුදුසු වෙන්නේ. දියසෑම් චිත්‍රයක් අඳින්න ඕන මූලිකම දේවල් තුනක් ගැන අපි දැන් කතා කරා. දැන් අපි බලමු මීට අමතරව තව මොන වගේ දේවල්ද දියසෑම් චිත්‍රයක් අඳිනකොට අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට මේ චිත්‍ර අඳින කඩදාසිය රඳව ගන්න බෝඩ් එකක් ඕන වෙනවා. එතකොට ඒකට ගොඩක් වෙලාවට හොඳයි ප්ලාස්ටික් බෝඩ් එකක් වගේ වතුර කාන්දු නොවන මොකක් හරි බෝඩ් එකක් පාවිච්චි කරන එක. මොකද මේක වතුර උරා ගන්න જાති බෝඩ් එකක් වුණොත් එහෙම වතුර අපි මේ කොලයට දාන වතුර රඳා පවත්වා ගන්න බැරි එකක් වුණොත් තාම ඉක්මනින් මේ කොලේ වේලෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ වගේ වතුර උරා ගන්නේ නැති ප්ලාස්ටික් බෝඩ් එකක් වගේ එකක් භාවිතා කිරීම වඩා සුදුසු වෙන්නේ. එතකොට එහෙම එකක් නැත්නම් අපිට පුළුවන් මේ වගේ ලී බෝඩ් එකකට දැන් මේක ලී බෝඩ් එකක් මේ ලී බෝඩ් එකට මම සම්බන්ධ කරලා තියෙනවා මේ ස්ටිකර් එකක් ගහලා මේ වගේ. ඒතර මේ ස්ටිකර් එක නිසා වතුර කාන්දු වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ බෝඩ් එකක් තමයි වඩා සුදුසු වෙන්නේ මේ දියසෑම් චිත්‍ර අඳින අපේ කඩදාසිය තියාගන්න. එතකොට ඒත් එක්කම මේ බෝඩ් එක අපිට පුළුවන් නම් මේ වගේ අංශක ගානකට ඇල කරලා තියාගන්න නේද? ඒක වඩා සුදුසුයි. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ටේබල් টොප් ඊසල් එකක්. එතකොට මේ ඊසල් එක අපිට පුළුවන් එක එක ඇන්ගල් වලට හරවන්න. එතකොට අපිට අපේ අවශ්‍යතාවයට අනුව ඒක එක එක ඇන්ගල් එකට අපිට හරවන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම එකක් යොදාගත්තොත් අපිට වඩා වාසි වෙනවා අපේ මේ ශිල්ප ක්‍රම භාවිතා කරනකොට. ඉතින් ඒත් එක්කම මේ කඩදාසිය කොලයට සම්බන්ධ කරගන්න අපට ඕන වෙනවා මාස්කින් ටේප්. මේ වගේ මාස්කින් ටේප්. එතකොට මේ මාස්කින් ටේප් අපිට ලේසි මේක සතුරෙන් කපන්න ඕනේ මෙහෙම ඉරන්න පුළුවන්. එතකොට මේ මාස්කින් ටේප් එක මෙහෙම තියලා අපිට මාස්කින් ටේප් එකෙන් මේ කොලේ සහ කොලේ බෝඩ් එකට මෙහෙම අලව ගන්න පුළුවන්. එතකොට එහෙම යන්නේ නැතුව අපිට ඊටාම් පහසුවෙන් අපේ
චිත්‍රය අඳින්න පුළුවන්. ඊළඟට මේ චිත්‍ර අඳින්න අවශ්‍ය වතුර දාගන්න අපිට භාජන අවශ්‍යයි. එතකොට ගොඩක් වෙලාවට භාජන දෙකක් භාවිතා කරන එක වඩා සුදුසුයි. දැන් අපිට අවශ්‍ය වර්ණ හදාගන්න මෙන්න මේ වගේ පොඩි කප් එකක් මම පාවිච්චි කරනවා. එතකොට මේ කප් එකෙන් අපි වර්ණ දිය කරගන්න විතරයි මේකෙන් අපි වතුර ගන්න. එතකොට අපි පින්සල් හොදන්න වෙනම කප් එකක් තියාගන්න ඕන. එතකොට මේ කප් දෙක ගොඩක් වෙලාවට එක්ක මේ වගේ විනිවිද පේන භාජනයක් වෙන්න ඕන. එහෙම නැත්නම් සුදු පාට භාජනයක් වුණොත් වඩා සුදුසුයි. මොකද අපි ටිකක් කාලයක් වැඩ කරාට පස්සේ ඒ වතුර පාට දිය වෙලා මඩ පැහැවෙන්න පුළුවන්. එතකොට අපි අපිරිසුදු වතුරෙන් ඇඳුත් එහෙම සමහරලාට චිත්‍රය අවපැහැවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද අපිට කොච්චර අර වර්ණ වතුරට කවලම් වුණාද කියලා බලන්න වඩා පහසුයි සුදු පාට කප් එකක් හරි විනිවිද පේන කප් එකක් හරි භාවිතා කරොත්. ඒ නිසා අපි පාවිච්චි කරන භාජනේ ඒ වගේ සුදු පහ හෝ විනිවිද පේන විදිහේ භාජනයක් වෙනවා නම් වඩාම සුදුසුයි. ඒත් එක්කම මේ භාජන ගොඩක් ඔනටඩි පොඩි එකක් ගත්තොත් අපිට ඇත්තටම ඉතාම ඉක්මනට ඒකේ තියෙන වතුර අපිරිසිදු වෙනවා. මඩ පැහැයට හැරෙනවා. ඒ නිසා ටිකක් ලොකු ප්‍රමාණයේ භාජනයක් ගන්න එක වඩාම සුදුසුයි අපි මේ චිත්‍ර නිර්මාණය කරනකොට. ඊළඟට අපිට දියසෑම් චිත්‍රයේදී නැතුවම බැරි දෙයක් තමයි මෙන්න මේ ටිෂු පේපර්ස්. එතකොට මේ ටිෂු පේපර් අපිට පාවිච්චි කරන්න පුළුවන් අනවශ්‍ය වතුර හෝ නැත්නම් තීන්ත බිඳුවක් වැටුනොත් මේක අයින් කරන්න. ඒකට මේකට තාම හොඳින් වතුර උරා ගන්න නිසා අපිට ඒක පහසුවෙන් අයින් කරන්න පුළුවන්. ඒ වගේම සමහරලාට අපිට වර්ණ ඉවත් කරන වගේ ශිල්ප ක්‍රම භාවිතා කරනකොට මේ වගේ උල් කරලා මේකේ හැඩයක් හදාගෙන ඒකෙන් අපිට දාන වර්ණ ඉවත් කරලා හැඩ මතු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ටිෂු පේපර් බොහොම වැදගත් අපේ චිත්‍ර නිර්මාණයේදී. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ස්ප්‍රේ බෝතල්. ඒතර මේ ස්ප්‍රේ බෝතලින් කරන්නේ මේකෙන් අපිට වතුර මෙහෙම ස්ප්‍රේ කරන්න පුළුවන් නිසා අපිට චිත්‍රයේ තෙතමනේ තියාගන්න අපි චිත්‍රය වේලිගෙන එනකොට අපිට පුළුවන් ස්ප්‍රේ බෝතලෙන් පොඩක් ස්ප්‍රේ කරලා මේකේ තෙතමනේ තියාගන්න. එතකොට අපිට වැඩි කාලයක් සමහර ශිල්ප ක්‍රම එක්ක වැඩ කරන්න පුළුවන් තෙතමනේ තිබුණොත්. ඉතින් ඒක නිසා ස්ප්‍රේ බෝතල් අපිට බොහොම වැදගත් වෙනවා මේ තෙතමනේ තියාගන්න එකට. එතකොට එක එක ප්‍රමාණයන්ගෙන් මේ ස්ප්‍රේ බෝතල් තියෙනවා. එක එක ප්‍රමාණයෙන් ස්ප්‍රේ වෙන ස්ප්‍රේ බෝතල්. ඉතින් Tamanට සුදුසු විදිහට ඒවා අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. තෙතමනේ තියාගන්නව වගේම සමහර වෙලාවලදී අපිට මේ චිත්‍ර ඉක්මනින් වේල ගන්න ඕන වෙලාවල් එනවා. චිත්‍රයේ සමහර කොටස්. එතකොට ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ hair dryer එකක්. එතකොට මේ වගේ dryer එකකින් අපිට පුළුවන් අවශ්‍ය කොටස් බොහොම ඉක්මනට වේල ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වර්ණ දාන්න පැලට් එකක් ඕන. එතකොට ඒ සඳහා අපිට පුළුවන් මේ වගේ box palette එකක් පාවිච්චි කරන්න. ඒකට එහෙම තියෙනවා නම් වඩා සුදුසුයි. මොකද මේ පැලට් එකේ අපිට මෙහෙම ඇතුලේ වර්ණ ගබඩා කරාට පස්සේ මේ වර්ණ වේලෙන්නේ නැහැ. මොකද මේක වහලා තියන්න පුළුවන් නිසා. ඉතින් මේ වගේ පැලට් එකක් හරි ඊට පස්සේ මීට වැඩිය පොඩි මේක එක ප්‍රමාණීය පැලට් තියෙනවා. එතකොට අපිට මේ වගේ භාවිතා කරන්න පුළුවන් තමන්ගේ වර්ණ දාන. එතකොට මේ වර්ණ දානකොට යම්කිසි පිළිවෙලකට මේ වර්ණ දැම්මොත් අපිට මේක ගන්න බොහොම පහසුවෙන් අපිට වර්ණ තෝරගන්න පුළුවන්. ඉතින් දැන් මගේ පැලට් එකේ නම් මේ warm colors වල ඉඳලා cool colors වලට එනකන් තමයි මේ වර්ණ දාලා තියෙන්නේ. ඊළඟට අපිට මේ බඩු ටික අපේ පැලට් එක, එතකොට අපි චිත්‍රය තියාගන්න බෝඩ් එක සහ වතුර භාජන, පින්සල් දාන භාජන, එතකොට මේ දේවල් හරි ලස්සනට අපිට arrange කරගන්න ඕන අපි වැඩ කරන තැන. එතකොට වඩා පහසුයි අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ගන්න. එතකොට ඒක නිසා අපි පොඩ්ඩක් හදා ගන්න ඕන හොඳ arrangement එකක් අපිට අවශ්‍ය දේවල් ඉක්මනට ගන්න පුළුවන් විදිහට ඊටාම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් විදිහේ හොඳ සැලැස්මක් හොඳ arrangement එකක් අපි හදා ගන්න ඕන. ඒත් එක්කම වැදගත්ම කාරණේ තමයි අපිට නිදහස් වෙලාවක් හදා ගන්න ඕන. මොකද අපිට මේක මැදින් නවත්තලා සමහරවිට චිත්‍රයක් අඳිනවා ආයෙ චුට්ටක් නවත්තනවා ආයෙ පටන් ගන්නවා. එහෙම කරන්න අමාරුයි දියසෑම් චිත්‍රයක්. ඒක නිසා නිදහස්ව ඔළුව නිදහසේ තියාගෙන වැඩ කරන්න පුළුවන් බාධා නැති වෙලාවක් හදාගන්න එක ඒක ගොඩක්ම වටින කාරණයක් දියසෑම් චිත්‍රයක් නිර්මාණය කරනකොට.